පළාත කියන්නේ ඌව පළාතේ මධ්‍යම කඳුකරේ තියෙන හරි ලස්සනම කලාපයක්. වසන්ත කාලෙට හරි ලස්සනට හැඩවෙන දම්පාට ගස් යායවල් මැදින් එයත් එක්ක මාත් යන මේ ගමනේ පුංචි පුංචි ලස්සන තැන් ගොඩක් හම්බුණා. ඒ ඔක්කොම විඳින ගමන් මේ ස්වභාව ධර්මයේ වසන්ත කාලෙට හැඩවෙලා තියෙන අපූර්ව අපි අපේ හිතින් හරි ලස්සනට විඳිනවා. ඒකේ පුංචි මතක සටහන් ඔයාලටත් මේ විදිහට ෂෙයා කරගන්න තියෙන එකත් වෙලාවකට මගේ හිතට හරි සතුටක්. වසන්ත කාලෙට ගමේ පරිසරය හරි ලස්සනට හැඩවෙනවා. අපේ හිත් වගේම තමයි මේ පරිසරයත් හරි ලස්සනට ඒ නැවුම් බව විඳිනවා. ඒ දැනෙන නැවුම් හැඟීමත් ඒ වගේම මේ පරිසරේ පුරාම තියෙන නැවුම් සුවඳත් එක්ක අපේ හිතවලටත් අලුත් බවක් එනවා. අන්න ඉතින් ගෙදර දොර හරි ලස්සනට තියාගන්න කැමති අයට මේ අවට වටපිටාවෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩයි. ඉන්ඩෝර් ප්ලාන්ට් කියන එක අපි හැමෝම කැමති දෙයක්නේ. අනේ ඉතින් මේ දාසරේ ගමේ ගෙදර ආවට පස්සේ මම පුංචි වැඩක් කරන්න හදන්නේ. අපේ ගම් පුරාම චුට්ටක් ඇවිදලා ගියාම මේ ඉන්ඩෝර් ප්ලාන්ට් කියන ඒවා ගොඩ හරියක් හොයාගන්න පුළුවන්කම තියෙනවා. සුපිරි වෙළඳසැල් වල මේවට ලොකු මිලක් නියම වෙලා තියෙනවත් මම දැකලා තියෙනවා. ඒත් ඉතින් මේ දාසරේ ගෙදර ආපු ගමන් චුට්ටක් ඇවිදලා බලලා මේ ඉන්ඩෝර් ප්ලාන්ට් ටිකක් අපේ ගෙදරත් ලස්සන කරන්න අරන් යන්න ඕනේ කියලා මට හිතුණා. ඉතින් එන්නකෝ යන්න මං හොයාගත්ත පැල ಜಾති මොනවාද බලන්න. අනේ ඉතින් හැබැයි හරියටම මේවට කියන නම නම් මම හරියට දන්නේ නැහැ. ඔයාලා දන්නවනම් පුංචි කමෙන්ට් එකක් දාන්නකෝ. අපි නම් කියන්නේ මේවට දියහබරල කියලා. Pinterest එකේ ගොඩාක් තියෙන ඉන්ඩෝර් ඩෙකොරේෂන් වල යොදාගත්ත පැලයක් විදිහට මම මේ පැලේ දැකලා තියෙනවා. ගොඩාක් හෝම් ඩෙකොරේෂන්ස් වල මේ පැලේ හරි ලස්සනට එයාලා පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මටත් හිතුණා අපේ ගෙදරටත් මේකෙන් පැලයක් අරන් යන්න ඕනේ කියලා. අන්න ඉතින් අපි ඊළඟට හොයාගෙන ගිය ප්ලාන්ට් එක තමයි ඩම්ප් කේම් ප්ලාන්ට් එක. මේකත් ගොඩාක් ඉන්ඩෝර් ඩෙකොරේෂන්ස් වල හෝම් ඩෙකොරේෂන් වල යොදා ගන්න පැලයක්. මේ තියෙන්නේ මම හොයාගත්ත තුන්වෙනි ප්ලාන්ට් එක. මේකෙත් නම දන්නවා නම් පුංචි කමෙන්ට් එකක් දාන්නකෝ. අනේ ඉතින් මේකත් අපේ ගෙවල් අවට වටපිටාවෙන් තමයි හොයාගත්තේ. හරි ලස්සන හැඩ රටාවක් තියෙන මේ කොළවලත් මේකත් අපිට ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට යොදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මං හොයාගත්ත හතරවෙනි ප්ලාන්ට් එක. මේ ගැන නම් ගොඩාක් කට්ටිය දන්නවා ඇතිනේ. මේ පැල වර්ගයේ ගොඩාක් ගෙවල් වල ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට පාවිච්චි කරනවා. ගොඩාක් සැරසලි වලදී මේ පැලේ තියෙන විවිධ හැඩයන් නිසාම ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. අනිතින් අපි තියෙන විදිහ අනුව මේ පැලේත් හැඩේ වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. අපි පොකුරු විදිහට තිබ්බොත් ඒක පොකුරක් විදිහට හැදෙනවා. එහෙම නැත්නම් අපි වැලක් විදිහට යන්න එක හදලා තිබ්බොත් ඒ විදිහට ඒ පැලේ හදා ගන්න පුළුවන්කම තියෙනවා. මේ හැම පැලයක්ම වගේ අපේ අවට කැලේ කොටස් වල තමයි තිබ්බේ. මේ ඔක්කොමත් එක්ක චුටි චුටි වෙනස්කම් ටිකක් ඉස්සරහදී අපේ ගෙදර කරන්න තමයි මං ඉන්නේ. බලන්නක ඔයාලත් මේවා පාවිච්චි කරලා ඔයාලා ගෙදර ලස්සන කරගන්න පුළුවන්ද කියලා. ඉන්ඩෝර් ප්ලාන්ට් ගැන හොයලා බලනකොට Pinterest එකේ මම දැක්ක තව පැලයක් තමයි මේ තියෙන්නේ. මේ පැලේට කියන නම නම් මං හරියට දන්නේ නැහැ. ඒ වුණාට ඒ පැලේ විදිහම පැලයක් හොයාගන්න පුළුවන් වෙයිද කියන එකත් මට චූටි ගැටලුවක් තිබ්බා. ඒ හින්දා චුට්ටක් හොයලා බලනකොට ඒ පැලේට සමාන පැලයක් වන්න මං හොයාගත්තා. චූටි කාලේ ඉතලම අපි හරිය ආස පැලයක් තමයි මේක. මේකේ චූටි මලක් තියෙනවා. අපි අර කිරි කිරි ගාන ඒවා කියලා තමයි කියන්නේ ඔයාට. අන්න මේ මල් මක් වගේ තියෙන මේ පැලෙත් අපිට ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට යොදා ගන්න පුළුවන්. ඒ පැල ඔක්කොටම අමතර මේ වගේ අපේ ගේ අවට තව චූටි චූටි පැල ගොඩාරියක් තව තියෙනවා. ඒ ඔක්කොම යොදාගෙන අපිට පුළුවන් චූටි ලස්සන ඉන්ඩෝර් ප්ලාන්ට් කලෙක්ෂන් එකක් හදාගන්න. ඉතින් මම මේ try කරන්නේ මේ ඔක්කොම එකතු කරලා පුළුවන් විදියට අපේ ගෙදර චූටි ඉන්ඩෝර් ප්ලාන්ට් කලෙක්ෂන් එකක් හදාගන්න. මම දැකලා තියෙනවා මේ පැලෑටි ಜಾති ගොඩාරියක් ගොඩක් කඩවල් වල එතකොට විකුණන්න හැම තියෙනවා.
ඒ වුණාට අපේ ගමේ නම් ඇවිදලා බලනකොට මේ හැමදේම අපේ ගෙවල් ළවට තියෙන පුංචි කැලෑවෙන් තමයි මං හොයාගත්තේ. ඒ වගේ ආර්ථික වටිනාකම සමහර වෙලාවට අපේ නම් ගමේ කට්ටිය චුට්ටක් හිතන්නෙත් නෑ. මොකද මේවා අපි හැමදාම දකින දේවල්නේ. ඒ හින්දාම යාලා හිතන්නේ මේවා කැලේ තියෙන දේවල් කියලා. නමුත් සමහර ගොඩක් නගරබද ගෙවල් වල මම දැකලා තියෙනවා මේවට හරි ලස්සන වටිනාකමක් දීලා තියෙනවා. ඉතින් ඒ හින්දාම මාත් හිතුවා මේ ඉන්ඩෝර් ප්ලාන්ට් කලෙක්ෂන් එකක් හදාගන්න ඕනි කියලා. ඔයාලත් කැමති ප්ලාන්ට් වර්ග මෙතන ඇති. චුට්ටක් බලන්නකෝ ඔයාලා ගෙදරත් මේ පැලට ආදී තියනවාද කියලා. මේ විදිහට අපේ ගමේ ගෙදරකේ වටේටම ඉන්ඩෝර් ප්ලාන්ට් කොටාරියක් තියෙනවා. හැබැයි පුංචි කැලෑ කොටස් වල තමයි මේ හැම පැලයක්ම තියෙන්නේ. ගමේ ඉන්න අපිට ලොකු වටිනාකමක් නැති වුණත් නගරපත ඉන්න ගොඩක් දෙනෙක් මේ පැලවලට වටිනාකමක් දෙයි කියලා මං හිතනවා. ඔයාලට මේ පැලවලින් කරන්න පුළුවන් දේවල් ගැන අදහසක් තියෙනවා නම් පුංචි කමෙන්ට් එකක් දාලා කියන්නකෝ. මේවා ඉන්ඩෝර් ප්ලාන්ට් විදියට යොදා ගන්න පුළුවන් කිව්වට දැනට අපේ ගේ අවට කැලෑවල් වලනේ මේවා තියෙන්නේ. ඉතින් මේවා නිවස තුල අපි ඉන්ඩෝර් ප්ලාන්ට් විදියට හදනවා නම් මේවට ඕන හිරු එළිය ලැබෙන්න ඕන මධ්‍යම මට්ටමක්ද දැඩි හිරු එළියක් ඕනිද මේ විදිහට වර්ගීකරණයන් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒවා පිළිබඳව තවත් දවසක කතා කරමුකෝ. මේ හැම දේත් එක්ක ලස්සන වෙන අපේ ගෙදර වීඩියෝ එකක් ඊළඟ දවසේ අරන් එන්නම්. එතකන් අදට අපි ගිහින් එන්නම්කෝ.